උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය ලියා තියෙන ඔයගොල්ලෝ වෙනුවෙන් මම අදත් අරගෙන ආවෙත් තියෙනවා තවත් එක රචනා ප්‍රශ්න සාකච්ඡාවක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිස් කන්හි ව්‍යුහය විස්තර කිරීම. මිනිස් කන්ට ඉතාමත් සංකීර්ණ ව්‍යුහයක් තියෙනවා. අන්න ඒක නිසා අපිට මේ උත්තරය ලියනකොට ඉතාමත් විශාල කරුණු ප්‍රමාණයක් මතක තියාගන්නත් ලියන්නත් සිද්ධ වෙනවා. අපිට මේ විශාල කරුණු ප්‍රමාණය අනුමාත්‍රක කිහිපයක් යටතේ ගොනු කරගත්තොත් ඉතාමත් ලේසියෙන් ලියන්නත් මතක තියාගන්නත් පුළුවන් වෙනවා. අපි දැන් බලමු උත්තරය කොහොමද එන්නේ කියන එක. මිනිස් කන කියලා කියන්නේ අවට වාතයේ පීඩන තරංග විදියට ඇතිවන ශබ්දය සංජානනය සඳහා ස්නායු ආවේග බවට පරිවර්තනය කරන විශේෂිත සංවේදක ව්‍යුහයක්. අපිට මිනිස් කන ප්‍රධාන ප්‍රදේශ තුනකට බෙදලා දක්වන්න පුළුවන්. ඒ තමයි බාහිර කන, මැද කන සහ ඇතුළු කන කියලා කියන්නේ. අපි මේවා තමයි අනුමාත්‍රා විදියට පාවිච්චි කරන්නේ මේ විස්තරය ගොඩනගද්දී. මේ එක එක ප්‍රදේශයේ තියෙන ව්‍යුහය අපි විස්තර කරලා ලියුවොත් එහෙම අපිට ලියන්න අවශ්‍ය වෙන පොයින්ට්ස් හැම එකක්ම වගේ අපිට ලියා ගන්න පුළුවන් වෙනවා. අපි බලමු දැන් බාහිර කනේ ව්‍යුහය කොහොමද තියෙන්නේ කියන එක. බාහිර කන හැදලා තියෙන්නේ කන් පෙත්ත සහ බාහිර ශ්‍රවණ නාලයෙන්. මේ බාහිර ශ්‍රවණ නාලය S හැඩයෙන් යුක්ත වූ මදක් වක්‍ර වෙච්ච නාලයක්. බාහිර ශ්‍රවණ නාලය රෝම සහිත සමයෙන් ආස්තරණය වෙලා තමයි තියෙන්නේ. ඒකේ ඉටිබඳු ද්‍රව්‍යයක් ශ්‍රාවය කරන විකිරණය වෙච්ච ශ්වේත ග්‍රන්ථි වලින් සමන්විත වෙලා තියෙනවා. හරිනේ. මේ බාහිර ශ්‍රවණ නාලය කර්ණපටා පටලයෙන් තමයි අවසාන වෙලා තියෙන්නේ. මෙන්න මේ විදියට. මේ තියෙන්නේ. මෙතන කර්ණපටා පටලය, මේ තියෙන්නේ බාහිර ශ්‍රවණ නාලය. එතකොට කර්ණපටා පටලය කොහෙද පිහිටලා තියෙන්නේ? බාහිර කන හා මැද කන අතර තියෙන බිත්තිය තමයි මේක තියෙන්නේ. අපි දැන් බලමු මැද කනේ ව්‍යුහය කොහොමද තියෙන්නේ කියන එක. මැද කන කියලා කියන්නේ වාතයෙන් පිරිච්ච ශාංකක අස්තය ඇතුළේ තියෙන කුටීරයක්. මේක සරල පිච්ඡදයකින් ආවරණය වෙලා තමයි තියෙන්නේ. අපි දැන් බලමු මැද කනේ තියෙන සංඝටක මොනවාද කියලා. මැද කනේ තියෙනවා ශ්‍රවණාස්තික. අපිට මෙතනදී ශ්‍රවණාස්තික තුනක් දැක ගන්න පුළුවන්. මුද්ගරිකාව, නිඝාතිය සහ දරණකයේ විදිහට. හරිනේ. මේ අස්ති සංධානය වෙලා තියෙන්නේ චලනය වෙන්න පුළුවන් ආකාරයට. මුද්ගරිකාව කර්ණපටා පටලයත් එක්ක ස්පර්ශ වෙලා තමයි තියෙන්නේ. බලමු. මෙන්න මේ විදිහට මුද්ගරිකාව කර්ණපටා පටලයත් එක්ක ස්පර්ශ වෙලා තමයි තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ මුද්ගරිකාව නිඝාතියත් එක්ක ස්පර්ශ වෙලා තියෙනවා මෙන්න මෙතනදී. පේනවද? හරිනේ. ඊට පස්සේ නිඝාතිය දරණකයත් එක්ක ස්පර්ශ වෙලා තියෙනවා. දැක්කද? එතකොට ඒ වගේ නිඝාතිය දරණකයත් එක්ක සංධානය වෙලා තියෙන්නේ. හරියට ගත්තොත් එහෙම ශ්‍රවණාස්තික තුන එළියේ ඉඳන් ඇතුළට මුද්ගරිකාව නිඝාතිය දරණකය කියන මේ පිළිවෙල තමයි පිළිట్లా දෙන්නේ. අපි දැන් කතා කරමු මේ මැද කනේ බිත්තිවල පවතින විවර නැත්තම් සිදුරු මොනවාද කියලා. මැද කන හා ඇතුළු කන අතර බිත්තිය විවර දෙකක් පිළිట్లా තියෙනවා. හරිනේ. ඒ තමයි අණ්ඩාකාර ගවාක්ෂය සහ ගෝලාකාර ගවාක්ෂය. අණ්ඩාකාර ගවාක්ෂය දරණකය මගිනුත් ආවරණය වෙලා තියෙනවා. ගෝලාකාර ගවාක්ෂය එතකොට තුනී තන්තුමය පටලයකින් වැහිලා තියෙන්නේ. අපිට මැද කනේ යුෂ්ඨකීය නාලය දැක ගන්න පුළුවන්. මේ යුෂ්ඨකීය නාලය මගින් මැද කන ග්‍රසනිකාවට සම්බන්ධ කරනවා. එතකොට මේ විදිහට තමයි මැද කනේ ව්‍යුහය අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බලමු ඇතුළු කන කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන එක. ඇතුළු කන නිර්මාණය වෙලා තියෙන්නේ ශංකකාස්තිය නිර්මාණය වී ඇති අස්තිමය ගහණයෙන් සහ ඒ තුල ඇති තරල පිරි ජාලාකාර නාල පද්ධතියෙන් වේ. හරිද? ශංකකාස්තිය හා ඒක ඇතුලේ තියෙන තරලයේ පිරිච්ච ජාලාකාර නාල පද්ධතියෙන් තමයි ඇතුළු කන හැදලා තියෙන්නේ. අපිට මේ ඇතුළු කනේ ප්‍රධාන ප්‍රදේශ තුනක් දැක ගන්න පුළුවන්. ඒ තමයි ආලින්දය, අර්ධවක්‍රාකාර නාල තුන සහ කර්ණ ශංකය. අපි මේ එක එක ප්‍රදේශ වෙනම දැන් කතා කරගෙන යනවා. ආලින්දය කියන්නේ මොකක්ද? ආලින්දය කියලා කියන්නේ මැද කන ආසන්නයේ තියෙන ප්‍රසාරිත ප්‍රදේශය. ඒ කියන්නේ මෙන්න මේ හරිය. මේ හරිය තමයි ආලින්දය කියලා කියන්නේ. මැද කන ආසන්නයේ තියෙන ප්‍රසාරිත ප්‍රදේශය. ආලින්දය පිහිලා තියෙන මැද කන ආසන්නයෙන් එතකොට ආලින්දය පාර්ශ්වික බිත්තිය අපිට දැක ගන්න පුළුවන් වෙන්න ඕන අණ්ඩාකාර ගවාක්ෂය සහ ගෝලාකාර ගවාක්ෂය. මේ ආලින්දය අපිට පටලමේ මඩි දෙකක් දැක ගන්න පුළුවන්. තුම්බිකාව සහ මඩිච්චිය කියලා. අනිත් ප්‍රධාන ව්‍යුහය තමයි ඇතුළු කනේ තියෙන අර්ධවක්‍රාකාර නාල තුන. මේ අර්ධවක්‍රාකාර නාල තුන එකිනෙකට ලම්බක තල තුනක තමයි පිහිටලා තියෙන්නේ. අනිත් ප්‍රධාන ව්‍යුහය තමයි ඇතුළු කනේ තියෙන කර්ණ ශංකය. කර්ණ ශංකයේ ප්‍රධාන කුටීර තුනක් අපිට දැක ගන්න පුළුවන්. ඒ තමයි ආලින්ද නාලය, කර්ණ පටහනාලය සහ කර්ණ ශංක ප්‍රණාලය කියලා කියන්නේ. මේ කුටීර තුන පිහිටලා තියෙන්නේ කොහොමද?
ආලින්ද නාලය ඉහළින්ද කර්ණ පටහනාලය පහළින්ද ඒ දෙක අතරින් තමයි කර්ණ ශංඛ ප්‍රනාලය පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ආලින්ද නාලය ඉහළිනුත් කර්ණ පටහනාලය පහළිනුත් කර්ණ ශංඛ ප්‍රනාලය මැදනුත් විදිහට තමයි මේ කුටීර තුන කර්ණ ශංඛය ඇතුලේ සකස් වෙලා තියෙන්නේ. අපි දැන් මේ එක එක නාලය ගැන විස්තර කොහොමද තියෙන්නේ කියලා කතා කරලා බලමු. ආලින්ද නාලය හා කර්ණ පටහනාලය. ආලින්ද නාලය පටන් ගන්නෙ අණ්ඩාකාර ගවාක්ෂයෙන්. අන්න ඒක නිසා ඒක ආලින්දයත් එක්ක සාන්තතික වෙලායි තියෙන්නේ. කර්ණ පටහනාලය ගෝලාකාර ගවාක්ෂයෙන් අවසන් වෙනවා. ආලින්ද නාලය හා කර්ණ පටහනාලය කියන දෙක එකිනෙක සාන්තතිකයි. එකිනෙක සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. මේ කියන කර්ණ පටහනාලය සහ ආලින්ද නාලය කියන දෙකම පරිවසාතරලෙන් පිරීලායි තියෙන්නේ. අපි දැන් බලමු කර්ණ ශංඛ නාලය ගැන. කර්ණ ශංඛ නාලය වසාතරලෙන් පිරීලායි තියෙන්නේ. කර්ණ ශංඛ නාලයේ පාදස්තිය අපිට දැක ගන්න පුළුවන් පාදශ්‍ර පටලය. ඒ කියන්නේ මොකද්ද? මේ තියෙන කර්ණ ශංඛ ප්‍රනාලය නෙමෙයි. කර්ණ ශංඛ ප්‍රනාලයේ පාදස්තිය කියන යට හරිය අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ කියන පාදශ්‍ර පටලය. මෙන්න මේ පාදශ්‍ර පටලය තමයි තියෙන්නේ කෝටි අවයවය. මේ තියෙන කෝටි අවයවය කර්ණ ශංඛ ප්‍රනාලයේ තියෙන මෙන්න මේ විදිහට ඒකේ පාදස්තයේ තියෙන පාදශ්‍ර පටලය අන්න ඒ පාදශ්‍ර පටලය මත තියෙනවා කෝටි අවයවය. අපි මේ කෝටි අවයවය ගැන කතා කරොත් මේ කෝටි අවයවය තුල තියෙනවා ආධාරක රෝම සෛල සහ ශ්‍රවණ සංවේදී යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක දරන විශේෂණීය වෙච්ච රෝම සෛල. ඒතර කෝටි අවයවය තුල තමයි මෙන්න මේ ශ්‍රවණ සංවේදී යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක තියෙන්නේ. මේ ශ්‍රවණ ප්‍රතිග්‍රාහක බවට පත් වෙලා තියෙන්නේ මොනවාද? ශ්‍රවණ සංවේදක ස්නායු වල තියෙන අනුශාකිකා. ශ්‍රවණ ප්‍රතිග්‍රාහක විතර හැසිරෙන්නේ මොනවාද? ශ්‍රවණ සංවේදක ස්නායු වල තියෙන අනුශාකිකා. මෙන්න මේ ස්නායු වල අක්ෂණක තුල අවසානයේ හදනවා ශ්‍රවණ ස්නායුව. මේ කෝටි අවයවයේ තියෙන බොහොමයක් රෝම කෝටි අවයවය මත එල්ලමින් තියෙන ටෙක්ටම් පඩලයට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. හරිනේ. රෝග තමයි කර්ණ ශංඛ ව්‍යුහය බවට පත් වෙන්නේ. අපි දැන් කතා කරේ අතුල් කණේ ව්‍යුහය, මැද කණේ ව්‍යුහය, ඒ වගේම බාහිර කණේ ව්‍යුහය. මේ විදිහට තමයි මිනිස් කණේ ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ.